තමන් එදිනදා ගන්න අත්දැකීම් වල කිසිම අදහසක් නැහැ. අදහසක් නැහැ. හේතුව තමයි ඒ සිද්ධිය තමන්ගේ පැත්තට දාලා ඉවර වෙලා තමන්ගේ පැතුලෙන් තමන්ට බලන්න මේ සිද්ධිය වුණු විදිය පොඩ්ඩක් බලන්න අපිට විමසන්න අපිට ටයිම් එකක් නැහැ. අපි මේ අත්දැකීම සිද්ධියක් විදියට අරගෙන නිකම්ම අතහැරලා දානවා. දැන් අපි අත්දැකීමක් කරහාමනේ යමක් අපි ජීවිතේ තේරුම් ගන්න. අත්දැකීමක් මම කියන්නේ ජීවිතේ මිස් කරගන්න එපා. ජීවිතේ ඇති වෙන තමන්ට මූණ දෙන්න බැරි විශාල බයට ප්‍රධානම හේතුව තමයි ඔය අත්දැකීම් නැතිවීම. ඒ අත්දැකීම් නැහැ කියලා කියන තේරුමක් නැහැ ඉතින් එහාට. හැබැයි හැමෝම අත්දැකීම් විඳිනවා. හැම මොහොතකම. දෙමව්පියෝ, සහෝදරයෝ, බිරිඳ, මහත්මයා, දරුවෝ, යහළුවෝ, ඉතින් එහාට ඔය කියන හැම සමාජයේ ඇතුළෙම මිනිස්සෙක් හැම මොහොතකම අත්දැකීමක් විඳිනවා. හැබැයි අත්දැකීම අත්විඳීමත් එක්ක තමන් ග්‍රහණය කරගන්න බැරි වෙන හේතුව නිසා ඒක විහිළුවක් බවට පත් වෙනවා තමන්ට. ඒක තමන් දන්නේ නැහැ උදේ හවස හැමදාම හැම මොහොතකම එකම අත්විඳීම විඳිනවා අත්දැකීම ලබනවා තමන්ට එතනින් ඉස්සරහට යන්න බෑ. දැන් අපි ගත්තොත් සමාජයේ ඇතුලේ ගත්තත් අපි විවිධාකාර මිනිසුනේ ජීවත් වෙන්නේ. එතකොට මේ විවිධාකාර මිනිසුන්ගේ ජීවිත ඇතුලේ අපි මේ ජීවිත සමහර වෙලාවට විවේචනයටපත් කරනවා. හැබැයි ජීවිත වලින් අපිට ගන්න පුළුවන් දෙයක් අපි ගන්න නැහැනේ. අපි එක කරලා බලන්න යනවානේ. දැන් අපේ ජීවිතේ සමහර වෙලාවට අපි අත්විඳින දෙයකින් අපි අත්දැකීමක් අරගෙන අපි ඒක ජීවිත පාඩමක් විදිහට ඉගෙනගෙන අපි ඉස්සරහට යන්න අපේ ජීවිතය අලුත් කරගන්න, ලස්සන කරගන්න අපි අදහසක් තියෙනවා. එහෙම යන කෙනෙකුට තමයි ජීවිතේ කඩේම ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒ අත්දැකීම අත්විඳීම තමන් ගන්න නැති තාක්කල් තමන්ට චරිතය මාරු වෙලා එකම සිද්ධිය වෙමින් පවතිනවා. හරියට අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් බාහිරයත් එක්ක කටයුතු කරනකොට මොනවා හරි හේතුවකින් අපිට හිත රිදවීමක්, තැවීමක් සිද්ධ වීමත් එක්ක අපි ඒක හොයලා බලන්නේ අපිට ටයිම් එකක් නැහැ. අපි මේ පුද්ගලයනේ විවේචනය කරන්නේ. සහ අපිට වෙච්ච පාඩුවනේ අපි කතා කරන්නේ. අපිට පාඩුවක් වුණා. මේ පුද්ගලයා මෙහෙම කළා ගියා. නැත්තම් මේ දේ නිසා මට මෙහෙම වුණා කියන එක කියනවා මිසක් අපි ඒක බලන්නේ නැහැ. අපි ආපහු තව චරිතයක් මාරු කරනවා විතරයි නෙතෙන්ට වෙන්නේ. ඒ කියන්නේ ආදේශකයක් තවත් වෙනවා එතෙන්ට. ජීවිතය තුළ වෙන විදිහ හොඳට බලන්න. ඒ කියන්නේ ජීවිතය තුළ හැමතිස්සෙම වෙන්නේ එකම ටිකක් වෙනවා. එකම ටික මොකද්ද? යම්කිසි කෙනෙක් යම්කිසි සිද්ධියක් උඩ දුකක් හෝ වේදනාවක් හෝ තනිකමක් හෝ පාළුවක් හෝ විරහක් හෝ ඒ කියන හැම දෙයක්ම මිනිස්සෙක් අත්විඳින දේවල් ඒ මිනිස්සේ ඒක අවබෝධ කරගන්න නැති තාක්කල් එතනමයි. දැන් අපි තරුණ අපේ වයසේ ඉන්න අපි ගත්තම ගැහැණු ළමයි පිරිමි ළමයි ඉන්නවා ආදරය කරනවා ආදරය කරාට පස්සේ කෙනෙක්ගේ නැතිවීම උඩ දුක උපදිනවා ඊට පස්සේ විරහව ඊට පස්සේ නැත්තම් ජීවිතේ නැති කර ගැනීම නැත්තම් ජීවිතේ සම්පූර්ණ තමන් අනාථ වුණා කියන මූඩ් එකට අවිල්ල වෙලා ජීවත් වෙනවා ආපහු කාලයක් ගිහලා තවත් කෙනෙක් හම්බෙනවා ඒ කෙනා හම්බුනාට පස්සෙත් ඒ කෙනත් එක්ක කාලයක් ගත කරාට පස්සේ ආපහු ඒ සිද්ධියටම මුහුණ දෙනවා ඊට පස්සේ සමහරු යම්කිසි වෙලාවක ඔය ආදරේ කියන දේ සම්බන්ධතා ප්‍රතික්ෂේප කළේ වෙලා විවේචන ඉදිරිපත් කරනවා. නමුත් කාටවත් විපරම් කරලා බලන්න බෑ අර එකම සිද්ධියනේ මේ වෙන්නේ. චරිත මාරු වෙවි. දැන් මම කොතනද ඉන්නේ එතකොට? මං කොහෙටද යන්නේ? ජීවිතේ හැමතකම වෙන සිද්ධියකින් තමයි පියවරක් ඉස්සරහට තියන්න පුළුවන්. ඒ කියන්නේ පියවර තමයි මානසිකව තමන් යම්කිසි තවත් අවබෝධමත් වීමක් අවබෝධමත් වෙනවා ජීවිතය තුළ. මං කියන්නේ වැටුණට පස්සේ එකපාරක් නැගිටලා දුවන එක නෙවෙයි වැදගත් වෙන්නේ. වැටුණට පස්සේ බලන්න වැටුණු හේතුව. අපිට යම්කිසි කෙනෙක් හිරිහැරයක් මානසිකව සිද්ධ කරාට පස්සේ අපි මේ සිද්ධ කරන්නාගේ පැත්තට ඇඟිල්ල දික් කරනවා මිසක් තමන්ගේ අඩුපාඩු බලන්න අපිට වෙලාවක් නැහැ. අපිට තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපිට ලෝකෙ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න බෑ. ආකල්ප වෙනස්. අපි හැමෝටම තියෙන එක එක අදහස් බලාපොරොත්තු ඒ තුලනේ අපි ජීවත් වෙන්නේ.
එතකොට අපි හිතනවා නම් මේ අපි හිතන විදියට තමයි මේ ලෝකෙ මිනිස්සු හිතන්න ඕනේ කියලා එතනත් අපිට වැරදිලා. හැබැයි අපි හිතන් ඉන්නේ එහෙමනේ. නැත්තම් අපිට බයක් ඇති වෙන්න විදියක් නැහැනේ. පීඩනයක් ඇති වෙන්න විදියක් නැහැනේ. තමන්ට දැනෙන විදියට ජීවත් වෙන්න පටන් ගත්තම සමහර වෙලාවට ඉන්න 200ක් ඉන්නවනම් 200න් එක්කෙනෙක් දෙන්නෙක් විතරක් ඉතුරු වෙන්න පුළුවන්. එතෙන්ට අපිපත් වෙන්න ඕනේ. අපිට 200ක් නෙවෙයි 1000ක් ඉඳලත් වැඩක් නැහැ අපිට අපිවත් නැත්තම්. අපිට අපි අහිමි නම් වැඩක් නැහැනේ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන වටිනාම කියන සම්පත් දීලා රජකම දුන්නත් වැඩක් නැහැ තමන්ට තමන් අහිමි නම්. තමන් දුප්පත් තමන් ළඟ. තමන්ට තමන් එක්ක ජීවත් වෙන්න බැරි නම්. ඒ කියන්නේ මේක මේ ලෝකෙට ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි මේ ලෝකේ ජීවත් වෙනකොට ජීවත් වෙන ක්‍රමවේදය දැනගෙන ඉන්න ඕන. ජීවිතේ හැමතිස්සෙම සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ඇතුළ සැහැල්ලු වෙන තරමටම තමයි. ඇතුළ සැහැල්ලු කරගන්නේ කොහොමද? ඇතුළ සැහැල්ලු වෙන්නේ බර අඩු වෙන්නේ තමන් ගන්න අර අත්දැකීම් ටිකෙන්ම තමයි බර ටික අඩු වෙලා යන්නේ. අඩු වෙන්න හේතුව තමයි තමන් විපරම් කරලා බලන්න පටන් ගන්න. හරියට මම මෙන්න මෙහෙම උදාහරණයක් දෙන්නම්කෝ. දැන් කෙනෙක් ජීවිතේ දුකක් පීඩාවක් වින්දානම් ඒ විඳීම උඩනේ තමන්ගේ ඇතුළටම තමන්ට යන්න පුළුවන් වෙන්නේ. ඒකනේ තමන්ට ලැබෙන chance එක. යම්කිසි දෙයක් උදෙසා මේ ලෝකේ සියලුම දේ ලබා ගන්න ගිහිල්ලා ඒ ලබා ගැනීමට දුකක් ඇති වුණා නම් එකක් සියලු දේ ඕන එකක් ගමුකෝ. ඒ දේ උඩ දුකක් ඇති වුණා නම් Tamanටනේ දුක ඇතුනේ. ඔය දුක Tamanට chance එකක් එනවනේ දුකේ අනන්තයට යන්න. අපි මොකද්ද කරන්නේ? අපි දුකේ අනන්තයට යනවද? අපි උඩ මට්ටමේ ඉඳගෙන තනියම විවේචන ඉදිරිපත් කරනවා. අපිට chance හම්බෙන්නේ හැම මොහොතකම ජීවිතේ. ජීවිතේ සතුට කියන්නේ මේ එළියෙන් ගන්න දෙයක් නෙවෙයි. ජීවිතේ සතුට සැනසීම තියෙන්නේ Taman ළඟ. Taman තුළ. ඉතින් ඒ අසීමිත සතුට සැනසීම Tamanට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ තමා තුලින්ම පමණමයි. ඒක අපි පිටස්තර ලෝකෙන් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනව නම් අන්න එතන අපිට ලෝකේ වැරදිලා. ඒ කියන්නේ අපි මේ ලෝකේ ජීවත් වෙන විද්‍යාව දන්නේ නැහැ. මේ ජීවිතය ඇතුළේ විද්‍යාවක් තියෙනවනේ. අපි ඒකට කියනවා සත්‍ය කියලා. සත්‍ය කියන්නේ මේ ජීවිතය අපේ තුල තියෙන දේ. ඒ කියන්නේ අපි මේ ජීවිතේ සත්‍ය තුල ඉඳගෙන ජීවත් වුණා නම් ඒ කියන්නේ ජීවත් වෙන්න දෙයක් නැති වෙනවලු අවසානයේ. ඒ කියන්නේ හරියන මේ වගේ අපිට මේ ජීවිතේ යම්කිසි දෙයකට දුකක් ඇති වෙන්නේ අපි හිතන පතන විදිහට වෙන්නේ නැති වුණාමනේ. ඒකනේ ප්‍රධානම ගැටලුව. එතකොට අපිට හිතන පතන විදිහට මේ ජීවිතේ සියල්ල සිදු වෙනවාද කියලා අපි බලන්න ඕන. තමන්ගේ තුල තියෙන සත්‍ය හොයාගන්න නැතුව මේ ලෝකෙ මොනව හොයාගත්තත් වැඩක් නැහැ. මොකද දුකට සෙට් වෙන්න වෙනවනේ අපිට අවසාන. ඒක තමන් තුල ජීවිතේ තියෙනවා. මේ පිටස්තර කොහෙවත් නැහැ. ජීවිතේ තමන් ළඟ තියෙන්නේ. එන්නේ ජීවිතේ සංකීර්ණ කරගෙන තියෙන මිනිස්සු. මිනිස්සු ජීවිතේ සංකීර්ණ කරගෙන. සැහැල්ලු ජීවිතේ සංකීර්ණ කරගෙන. මිනිස්සු ආදරය කරන්න ඉගෙන ගන්නවා. ආදරය කරන්න ඉගෙන ගන්නවා. එතකොට මිනිස්සු ජීවත් වෙන්න දැන් ඉගෙන ගන්නවා. ජීවත් වෙන්න ඉගෙනගෙන ආදරය කරන්න ඉගෙනගත්තු එකෙන් අවසානයේ Tamanට වෙලා තියෙන්නේ මොකද්ද? අවසානයේ හරහාම අපිට ලොකු පීඩනයක් ඇති වෙලානේ. අපිට බෑ ජීවිතේ ජීවත් වෙනකොට සැහැල්ලුවෙන් අපේ නිදහසේ ජීවත් වෙන්න. මොකද අපි හැම මොහොතකම බලනවා මේ අපි වටා ගොඩනගාගත්ත පිරිස අහිමි වෙයි. නැත්නම් මං ගැන මෙන්න මේ රූපය මෙයා තුල මැවෙයි. මං හොඳ නැති කෙනෙක් බවට පත් වෙයි. මං විහිළුකාරයෙක් බවට පත් වෙයි. මං අහන්නේ මේ ලෝකේ අපිට පුළුවන් ද එහෙම දැන් මම මෙහෙම කතා කරනකොට කෙනෙක්ගේ තුල මං ගැන ඇතිවෙන හැඟීම අපි හිතමුකෝ ජෝකර් කෙනෙක් කියලා. මට පුළුවන් දෙක නැති කරන්න. ඒ මිනිස්සෙගේ අයිතිය. ඒ මිනිස්සයාට දැනෙන විදිය. ඒ මිනිස්සයා තුල මම ජෝකර් කෙනෙක් නම් ජෝකර් කෙනෙක්. පිස්සෙක් නම් පිස්සෙක්. ඒක මම වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. ඒක මට අදාළ එකක් නෙවෙයි. අපි කරන්නේ මොකක්ද? දන්නේ ජොබ් එක කරන්නේ
අපි මැරෙනකම් කරන්නේ ওই ජොබ් එක. දැන් අපි ගත්තොත් මේ භෞතිකව අපි පරිහරණය කරන බොට් ටිකක් තියෙනවනේ. මං අහන්නේ ඔය ටිකද ප්‍රශ්න වෙලා තියෙන්නේ මානසිකද ප්‍රශ්න වෙලා තියෙන්නේ? අපේ මානසිකවයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. එතකොට මානසික ප්‍රශ්නකට පිටස්තර කෙනෙක්ගේ බලපෑමක් තියෙනවද? බලපෑම තියෙන්නේ Taman තුලමයි. තමන්ට තමන්ගේ කකුල් දෙකෙන් හිටගෙන ජීවිතේ ජීවත් වෙන්න බැරි තරමට තමන් අසරණ වෙලා. ඒ අසරණ වීම උඩ පිළිසරණක් හොයාගෙන ජීවිතේ අපි යනවා. අපි තරුණ කාලේ අපේ කායික හයිය තියෙන කාලේ මානසිකව අපිට දරා ගන්න, දැක ගන්න පුළුවන් කැපැසිටි එක තියෙන කාලේ අපි තේරුම් ගත්තේ නැති වුණොත් අපි අනාථ වෙනවා දවසක ජීවිතය ඇතුලේ. ඒ කියන්නේ සතුට කියන්නේ මිරිඟුවක්. මිනිස්සු සතුටු වෙන්න දවසක හිතාගෙන වැඩ කරනවා. ඒ කියන්නේ හදියට අර නිකන් අපි account එකේ සල්ලි පුරවලා වාහනයක් ගන්න හදනවා වගේ අපි ගොඩක් දේවල් එකතු කරලා සතුටු වෙන්න හදනවා. එහෙම කරන්න පුළුවන්ද මං අහන්නේ? එහෙම කරන්න බෑ කාටවත් මේ ලෝකේ. සතුට කියලා කියන්නේ දැන් තියෙන එකක්. දැන් Taman තුල තියෙන එකක්. ඒ රසය Taman විඳින එකක්. ඒ සැහැල්ලුව Taman විඳින එකක්. මිනිස්සු මං අහන්නේ මේ ලෝක හැමදේම කළා අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ ලෝකේ තියෙන සියලුම දේවල් වලින් ෆිල්ටර් වෙලා අවසානයේ තමන්ගේ ඇතුළට ඇවිල්ලා බලනකොට තමන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ මොනවද? බලෙන් බලාපොරොත්තු වෙලා තියෙන තවසානටම සතුට. අනුන්ට හිරිහැරයක් කළා බලාපොරොත්තු වෙලා තියෙන අවසානයේ සතුට. ආදරය කළා බලාපොරොත්තු වෙලා තියෙන්නේ සතුට. වෛර කළා බලාපොරොත්තු වෙලා තියෙන්නේ සතුට. මේ සියලුම දේ පදනම් වෙලා තියෙන්නේ සතුටු නිසා. හැබැයි සතුටක් නැහැ. තමන් ළඟ සතුටක් නැති හින්දා මේ ලෝකෙ මිනිස්සුන්ගේ තුල අපි සතුට හොයාගෙන යනවා. හරියට මගේ බඩේ අමාරුවට මගේ බඩේ අමාරුව මට තියෙන්නේ මං අනිත් අයට ගිහිල්ලා බෙහෙත් දීගෙන දෙයි යනවා මගේ බඩේ අමාරුව හොඳ වෙයි කියලා හිතාගෙන. පුළුවන්ද කරන්න? මා තුල තියෙන දේ මම හොයාගන්න ඕන. අපි හැමදේම දැන් අනිත් පැත්තට උඩි අඩුකුරු වෙලා ජීවත් වෙන්නේ මිනිස්සු. ඒ කියන්නේ මේක මිනිස්සුන්ගේ වරදක්වත් මම මේ විවේචනයක් නෙමෙයි. මම මේ දකින අදහසක් කියන්නේ මොකද හේතුව ජීවිතේ ජීවත් වෙන විදියක් තියෙනවා මේ ලෝකේ. ජීවත් වෙන ජීවිතේ යමතක වෙලා. මේක හරි සංකීර්ණ කරන් ඉන්නේ එකයි. මේක හරි පොඩි දෙයක් නේ. අඩුම තරමේ තේරුම් ගන්න බෑ නේ දැන්. හරි ලස්සනට දෙයක් උද ආදරය කරන දෙන්නෙක්ගේ වෙන්වීම ගත්තත් අපි. ඒක වෙන්වීමක් කියන එකක් දන්නේ නෑනේ. ඒක ස්ථිරයි කියලා නේ හිතන් ඉන්නේ. ඒ ස්ථීරයි කියලා හිතාගෙන ආදරය කළා ඒක නැති වුණාම අස්ථීරයි කියලා මෙනෙහි කරනවා. ඒක විහිළුවන්නේ. විවෘත වෙන්න ඕන තමන්. ඒ කියන්නේ තමන්ට විවෘත වෙන්න පුළුවන් සීමාව කොතනද? තමන්ගේ නිදහස පවතින එතන. තමන්ගේ ඇතුලේ විවෘත නම්, තමන් නිදහස් නම් මේ ලෝකේ ජීවත් වෙන්න උපරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. මේ දේවල් යම්කිසි මට්ටමකට අවබෝධ කරගත්තොත්නේ තව තවත් තමන්ගේ ඇතුලේ විමසන්න පුළුවන් වෙන්නේ. අපි මේ දේවල් හොයාගන්නේ නැතුව ජීවිතේ කිසි අදහසක් නැතුව උදේ ඉඳන් රැ වෙනකන් අපි ජීවිතේට විවේචනය කරනවා. මොහොතකදී සියලු ප්‍රශ්නවල අයිතිකාරය නොවි පොඩ්ඩක් පිටස්තරයක් වෙන්න පුළුවන් නම් පිටස්තරයක් වෙලා බලන්න. ඒ කියන්නේ බලන කෝණය වෙනස් කරලා බලන්න හතර වටේ තමන්. මොකද එහෙම කරන්න පුළුවන් වෙන්නේ කාට හරි ස්වාධීන මිනිහෙකුට විතරයි. මං උපමාවක් කිව්වොත් මම මොන හරි දේශපාලන පක්ෂයකට සම්පූර්ණ ගැතිව වැඩ කරනවා. ඒ කරන නිසා මට කවදද හරි පුළුවන්ද ඒ දේශපාලන පක්ෂයේ අඩුපාඩු දකින්න? කවදාවත් බෑ. කතා කරන්න පුළුවන්ද? කවදාවත් බෑ. අනිත් අය ගැන ප්‍රශංසාවක් කරන්න පුළුවන්ද? අගය කරන්න පුළුවන්ද? ඒත් බෑ. මං ගැති වෙලා, වහල් වෙලා. එතකොට මං ස්වාධීන වුණොත් මැදට ඇවිල්ලා, අවංක වෙලා. අන්න ඒ වගේ තමයි තමන්ගේ ජීවිතෙත්. සියලු දෙනා කරන කීන දේවල් අපි බාර ගන්න ඕනේ. ඒක එක්කෙනාට තියෙන අදහස් අවුරුදු 20ක් 25ක් විතර තරුණ ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි දෙපළක ජීවත් වෙනවා.
සම්පූර්ණය දෙන්න ගොඩනැගෙන්නේ ආකල්ප දෙකකින්. අවුරුදු 20 ගානක්ම. මේ දෙන්න එක වහලක් යට ඇවිල්ලා ඊට පස්සේ මැරෙනකන් මේ ආකල්ප දෙක එකතු කරගන්න try එකක් දෙනවා. පුළුවන් ද මං අහන්නේ කරන්න. ඉස්සෙල්ලම තේරුම් ගන්න එපා මේ දෙපලක හැදුණු ගස් දෙකක් නෙමේක. මේ ටික තේරුම් ගත්තොත් විතරයි මේ සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ ජීවිතේ. නැත්තම් ජීවත් වෙන්න බෑ. දැන් නිකමට ගිහිල්ලා බලන්න මේ මිනිස්සු හැම කෙනෙක්ම කරන්නේ මේ අවුරුදු 20ක තියේදී එකට ගෙදරකට ඇවිල්ලා මැරණකම් කරන්නේ එකට එකතු වෙන්න උත්සාහයක් කරනවා. එකට එකතු වෙන්න බෑ. එකට එකතු වෙන්න පුළුවන් තමන්ට කියන කෑල්ල අර මං කිව්වේ අවංක වෙන්න ඕන. තමන් ස්වාධීන වෙන්න ඕන. තමන්ගේ පක්ෂය බිමින් තියන්න ඕන. තමන් නඩත් ගුණ පක්ෂය බිමින් තියන්න තමන්. ඊට පස්සේ තමයි එකතු වෙන්න පුළුවන්. මගේ අඩුපාඩු තියෙනවනේ. මට මේ වගේ ප්‍රශ්නක් තියෙනවනේ. අන්න මට බලන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ තමන්ගේ කරගෙන ගැටලුව තමන්ගේ කරගෙන කරන්නේ නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා බලන්න. මොහොතකට පුළුවන්නේ. අයිතිකාරය නොවී පොඩ්ඩක් බලන්න. එතකොට තමන්ට තේරෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අපි යන්නේ මේ අපේ කෝණයට සෙට් වෙනකම්ම මිනිස්සු අපි හොයනවා. හොයලා මහන්සි වුණාට පස්සේ මේ මිනිස්සුන්ට බයිනවා. එහෙම ජීවත් වෙන්න බෑ. ජීවිතේ තමන්ට ටිකක් තනියම නිදහසේ ජීවත් වෙන්න බෑ කියලා කියන්නේ වැරදිලා තමන්ට. තමන් ජීවත් වෙන්නේ වැරදි තැන. තමන්ට නිදහසක් සැනසීමක් නැත්තම් ජීවිතේ මොනවා හරි දෙයක් පාවිච්චි කරලා නම් ඉන්න වෙන්නේ. ඒ සැනසීම සතුට වෙනුවෙන් මිනිස්සෙක් වේවා, ගහක් කොලක් වේවා, මේ ලෝකේ තියෙන මොනවා හරි දෙයක් මත රඳාපවතිනවා නම් තමන්ගේ නිදහස. ඒ කියලා කියන්නේ තමන් එකතු වෙලා ඉන්න නරක තැනකට. ඒ කියන්නේ තමන් ඉන්නේ වැරදි ප්‍රිඩම් එකක. ඈ ඒකේ තමන්ට ලයිෆ් එක කියන එක ඇතුලේ. ඒ කියන්නේ ජීවිතය කියලා කියන්නේ මම දකින්නේ නිකන් හරියට මේ ඒ කියන්නේ මියුසික් එකක් වගේ. ඒක ඇතුලේ මිනිස්සෙට ඕන තරම් පුළුවන් නර්තනය ඉදිරිපත් කරන්න. කිසි ලිමිට් එකක් නැහැ ලයිෆ් එක ඇතුලේ. දැන් මේ මිනිස්සු කරදරයකට පත් වෙලා තියෙන්නේ මේ පිටසක් කළ ජීවි ටිකක් ඇවිල්ලා මේ පෘථිවියට ඇවිල්ලා යම්කිසි සිස්ටම් එකකට දාලා සම්පූර්ණ අනාථ කරලා සම්පූර්ණ හිර කරලා මානසිකව හිර කරලා කායිකව හිර කරලා අපිව බේර ගන්න කවුරු හරි එන්නෝ කියාගෙන අපි බලාගෙන ඉන්නවා. හැබැයි හරියට බැලුවොත් අපි අනාථ වෙලා තියෙන අපි තුලමයි. අපි අනාථ කරන් තියෙන අපි තුලමයි. අපිට කිසි අදහසක් නැහැ මේ ලයිෆ් එකේ කොහෙද අපි යන්නේ කියලා. අපි සතුට සැනසීම ආදරය කරුණාව මේ ලෝකෙ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන තරමටම අපිට දුකක් ඇති වෙලා. අපි හැම තැනම බලන තැන අපි අනාථ වෙලා. ජීවිතය කියන එක සංකීර්ණ කරගත්තු තරම කිව්වොත් මිනිස්සෙක් තනියම ඉන්නකොට මිනිස්සෙට බයක් ඇති වෙලා පීඩනයක් ඇති වෙලා අනාථ වෙලා කියන්නේ ඒක මාර අභාග්‍ය සම්පන්න කාරණාවක්. ඒක මගේ අදහස නම් මගේ අදහස ජීවිතේ තරුණ කාලය කියන කාලයක් පහු කරනවනේ. ඒ තරුණ කාලෙදී ලබා ගන්න තියෙන අත්දැකීම් අපි අත්විඳිනවනේ. අපි අර කියන්නේ තරුණ කාලයේ කියන චිත්‍රපටි ආයි තිරගත වෙන්නේ නැහැ. මේක විනෝද වෙන්න. හැබැයි විනෝද වෙන්න මේ චිත්‍රපටිය තේරුම් අරගෙන. චිත්‍රපටිය මොකක්ද කියලා තේරුම් අරගෙන. මේක Tamanට කිසිම ලිමිට් එකක් නැති ජීවිතයක් තියෙන. ඒකනේ අපි ජීවිතේ නැති කරගන්න තැන ඔප්ෂන් එක තෝරගන්නේ මේ ජීවිතේ ලිමිට් එකක් නැති නිසා. අපිට ඕන තරම් දේවල් මේකේ පාවිච්චි කරන්න පුළුවන්. ජීවිතය කියන එක ඇතුලේ. ඇයි අපි මේ තේරුමක්ම නැතිව පාවිච්චි කරන්නේ? ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න ජීවිතේ ලැබිලා අපි අඩුම තරමේ ජීවත් වෙලා ඉන්න එපා. ඉතින් එහාට ජීවිතේ මොනවා හරි දෙයක් හොයාගන්න නම්. නැත්තම් අපි කිසි තේරුමක් නැහැ. ඒ කියන්නේ අපි උදෙත් වැටෙනවා වලේ දවලුත් වැටෙනවා රැත් වැටලේ වැටි යනවා දවසට. අපි ටිකක් කල්පනා කරලා බලන්න යන්නේ එක වලක වැටුණාට පස්සේ මේ වලේ වැටුනේ ඇයි? මේ වලට වැටුණ හේතුව මොකද්ද? එහෙම අදහසක් පහළ වෙන්න නම් Tamanට ජීවිතය පොඩ්ඩක් Taman එක්ක විමසන්න කාලයක් ඕන. ඒක නැති වුණ හින්දා හරියට නිකන් කිසිම දෙයක් අදහසක් නැති තැනක නතර වෙලා මිනිස්සු.
මිනිස්සු එක කතා කරලා බැලුවොත් තේරෙයි මිනිස්සු ඉස්සරහින් පෙන්නගෙන hina වෙලා සතුටින් මම මාර සතුටින් කියලා ඉන්නේ එහෙම සමහරු ජීවත් වෙනවා බහුතරයක් මම මේ කියන්නේ ඔක්කොම නෙමෙයි මම කියන්නේ මේ බහුතරයක් තැනට දාන්න වෙනෝනේ මේ අපි බහුතරයක් එක්කනේ කතා කරන්නේ අපේ ජීවිතේ. එතකොට යාළුවගේ ඇතුලෙන් ගිහිල්ලා බලනවා නොඑක් ප්‍රශ්න ජීවිතේ. හැබැයි යාළුවා ප්‍රශ්නකට කතා කරනකොට සමහර ප්‍රශ්න එයාලවත් දන්නේ නැති. ඒකට එයාලට මතක් කරලා සමහරු කතා කරන්නේ. මෙන්න මේ අහවල් කාලේ, අහවල් දවසේ, මීට අවුරුදු 10 15කට ගිය අවුරුද්දේ, ගිය මාසේ ඉතින් ප්‍රශ්නය නෙමෙයි මේ තියෙන්නේ. අත්විඳලා ඉවරයි ඒක. අත්විඳීම ගන්න බැරි වුණා. අර සිද්ධිය මතක තියාගත්තා. මොකද අර තමන්ගේ කියන දේශපා, ඒ කියන්නේ තමන්ගේ කියන අභිමානය තමන්ට බිමින් තියලා මැදට ඇවිල්ලා මේක බලන්න බැරි වුණා. හරිම මේ මෝඩ වැඩක් තමයි අපි මේ ජීවිතය ඇතුලේ මිනිස්සුත් එක්ක ප්‍රශ්න හදා ගන්නවා කියන එක. මිනිස්සුත් එක්ක මේ ලෝකේ. ඒ කියන්නේ මම මගේ අදහස දැන් අපේ මම ගත්තත් ජීවිතය ඇතුලේ මේ වෙන්න තියෙන කරන්න තියෙන හැම දෙයකම මට සාපේක්ෂව විඳලානේ අත්විඳීම ඒවෙන් අඩුපාඩු වැරදි අනන්ත අප්‍රමාණ වෙන්නේ නැති. හැබැයි ඒක දිගින් දිගට වෙන්න දුන්නේ නැහනේ. යම් තැනකදී තේරුම් ගන්නවා අපි. මිනිස්සෙට කරදරයක් කරන ඒ කරදරේ යම් තැනක අපි තේරුම් ගත්තා. මේක කරදරයක් තව මිනිස්සෙට. එහෙම නැතුව කවුරුත් කිසිම පුද්ගලයෙක් මේ ලෝකේ සල සම්පූර්ණ නැහැ. සල සම්පූර්ණ කරගන්න නම් තමන් උත්සාහ කරන්න තමන්ගේ අඩුපාඩු නැති කරගන්නවා. ඒකට තමන්ගෙන් වැරදි අඩුපාඩු වෙන්නේ නැති වෙන එක නෙමෙයි ඒකෙන් අදහස් වෙන්නේ. තමන් දැනුවත්ව 100ට ලක්ෂයක් 100ට කෝටියක් තමන්ට විශ්වාසයි. තමන්ගෙන් හිරිහැරයක් අවඩයක් මේ ලෝකෙ කිසිම කෙනෙකුට වෙන්නේ දැනගෙන අන්න එතෙන්ට තමන්පත් වෙන්න ඕන. නැත්නම් මේ ටුවර් එක ගිහිල්ලා වැඩක් නැහැ. අපි නැත්තම් විවේචන ඉදිරිපත් කළ වැඩකුත් නැහැ හැමදාම. උදේ ඉඳන් රැ වෙනකම්. මම නම් කියන්නේ ජීවිතේ ජීවත් වෙනකොට නිදහසේ ජීවත් වෙන්න ඕන යාළුවෝ කියන අය සහෝදරයෝ කියන අය මේ දෙමාපියෝ කියන මේ සියලුම සමස්තීන මිනිස්සු ඉතුරු වෙන්න ඕනයි විතරක් තමන්ගේ ක්‍රියාකලාපෙට දරා ගන්න පුළුවන් මිනිස්සු ඉතුරු වෙයි. සමහර අයලාට එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන්. එච්චරම තමයි අවසානයේ ඉතුරු වෙන්නේ. ඉතින් කොහොමද ලයිෆ් එකේ කවදක හරි කොච්චර අය තමන්ගේ පාරේ යනකොට තමන්ට අහම්බෙන් මුණ ගැහිලා ගියත් තමන්ට තමන්ගේ පාත් එකේ යන්න වෙන්නේ තනියම. මොකද මේ වෙලාවේ මේ කතාව ඇහෙන වෙලාවෙත් ඒ ඇහෙන කතාව දැනෙන්නේ තමන්ට නම් තමන්ගෙන් පිට කාටවත් දැනෙන්නේ නැත්තම් ඒ කියන්නේ තමන්ගේ ලෝකේ තමන් තනියම මේ ජීවිතය අත්විඳින්නේ. ජීවිතේ සැහැල්ලු කරගෙන සංකීර්ණ කරගන්න නැතුව ජීවත් වෙන මාර්ගය තමන් තුළ තියෙනවා. ඒ ටික තේරුම් ගන්න නැතිව මේ ජීවිතේ අභිරහස හොයාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. අපි හැමතිස්සෙම මේ අපි ළඟ තියෙන අඩුපාඩු වැරදි තියාගෙන අපි යනවා මේ හෙන දේවල් හොයාගෙන යන්න. ඉස්සෙල්ලා ජීවිතේ හරි සරලව විදියට බලන්න ඕන. අපි මේ ලොකු දේවල් ඉගෙනගෙන අපිට ජීවත් වෙන ක්‍රමය අපිට ඉගෙන ගන්න පොත්පත් කියවන්න ඕන. පොත තමයි අපේ ජීවිතේ පහු කරන් ආපු ටික. ඒ පිටුවල අපිට සිද්ධ වුණු සිදුවීම් ටික තමයි අපේ ජීවිතේ. ඒ ටික ප්‍රමාණවත්. මම යාළුවෙක් හම්බෙන්න යනවා. ඒ යාළුවා හම්බෙන්න යන එකට විතරයි අපි ફોකස් කරන් යන්නේ. ඒකට ඒ යාළුවා හම්බෙන එකේදී ගන්න සැප දුක සැනසීම ආදරය ඔය කියන දේවල් ටික විතරයි අපිට අපේ ඇතුලේ ග්‍රහණය කරගන්න. අපි හිතන් ඉන්නේ ඒක විතරයි අපේ අත්දැකීම කියලා. හැබැයි මතක තියාගන්න යන හැම මොහොතකම පියවරෙන් පියවර Tamanට හම්බෙන Taman දකින්න කියන හැම දෙයක්ම Tamanට යමක් කියනවා. ජීවිතේ. හැබැයි අපිට අතන විතරයි අපේ ફોකස් එක තියෙන්නේ. ඒ කියන්නේ අපේ කෑල්ලයි. අර ටික මිස් වෙන්නේ ඒකයි. අපි දෙතෙන්ට යන ගුණුත් තිබුණා, එන ගුණුත් තිබුණා, හැම තැනකම අපිට දුන්නා. ගහකොළද මේ වදින හුලන් ටිකද, පොළවේ පෑගෙන වැලි යට ටිකද, මිනිස්සෙක්ද මේ මගදී හම්බුණු ටැක්සි එකේ යනකොට ඒ පුද්ගලයාද, අහම්බෙන් හම්බුණු තේ එකක් බොන්න ගිය තැන මිනිස්සයාද, මේ කවුරුත් මොකද්දෝ දෙයක් ජීවිතේ කියනවා. එයාලේ කතාව එයාලා කියනවා. අපිට වෙලා තියෙන්නේ අපිට සවන් දෙන්න විදියක් නැහැ. අපි ඒ ක්‍රමය දන්නේ නැහැ. අපිට අහන් ඉන්න බෑ.
මේ මොකද්දෝ එකක් කියනවා ජීවිතේ. ඒ කියන්නේ අපේ අඩුපාඩු ටික නැති කරගන්න. අපේ අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න. එහෙම ජීවිතයක් තමයි දවසක ජීවිතේ Tamanට වටිනාකමක් ලැබෙන්නේ. ඒ ජීවිතේ ඒ වගේ පියවරෙන් පියවර යන්න තමයි Tamanට ජීවිතේ කියන තැන Tamanට හම්බෙන්නේ. ඒ නිදහස හම්බෙන්නේ. නිදහස කියලා කියන්නේ හරීම සංකීර්ණ කරගන්න දෙයක් නෙමෙයි. මේ දැන් මේ මොහොතේ Taman ළඟ තියෙන එක. සැනසීම. සැමෝම හොයන්නේ මේ දැනගෙන හෝ නොදැන සතුටේ අනන්තය. නිදහසේ අනන්තය. එක Taman තුල තියෙනවා මේ වෙලාවේ. මම දකින්නේ ජීවිතය කියන එක මහා සාගරයක් වගේ. කෙලවරක් පේන්නේ නැහැ. මනුස්සයෙක්ට කවදක හරි ප්‍රශ්න අභිභවා ජීවිතයේ වටිනාකම තේරුම් ගත දාට ප්‍රශ්න කියන අර කුණු මූදවත ඒ කියන්නේ ජීවිතේ මත පාවී විදුරු කුණු අර කොටන් ඒව අනම්මන ගොඩට ගහන්න පටන් ගන්නවා. කුණු ඔක්කොම විසි වෙලා යනවා. කොහේ පාවෙලා යන්න පටන් ගන්නවා. මොකද දැනට මිනිස්සු හිතන් ඉන්නේ ජීවිතය කියලා සාගරය දන්නේ නැති නිසා ඒ ජීවිතය කියලා සාගරයේ මත පවතින කුණු ගහගෙන ආපු කුණු මිනිසු දාපු කුණු ඒක ජීවිතය කියලා හිතාගෙන ඒවා මත ජීවිතය හොයනවා. කවුරු හරි කෙනෙක් ජීවිතේ වටිනාකම ඒකයි ජීවිතේ වටිනාකම කියන දේ තේරුම් ගත්ත දාට අර කියන කුණු ඔක්කොම ගහගෙන යන්න පටන් ගන්නවා. මොකද ඔහු තේරුම් ගත්තා ජීවිතේ හැරෙන්න මෙතන වටිනාකමක් නැහැ. ප්‍රශ්නවල වටිනාකමක් නැහැ. රණ්ඩු වෙලා වටිනාකමක් නැහැ. මෙතන ජීවිතේ වටිනාකම තේරුම් ගත්ත දාට ආදරය, සැනසීම, නිදහස, කරුණාව මේ සියල්ල Taman ළඟ තියෙන දේවල් මතුවෙන්න පටන් ගන්නවා. මොකද සාගරය බවට පත් වෙන්න පටන් ගන්නවා. කුණු නැති වෙනවා. කුණු ගොඩවල් වල තමයි තරහා, ඉරිසියාව, වෛරය හැමදේම තියෙන. ඒවා මිනිස්සු දාපු දේවල්. ඒවා ගහගෙන යන්න ඕන දවසක. ඒ ගහගෙන යන්න නම් ඉස්සෙල්ල මේ කුණු ටික තේරුම් ගන්න ඕන. ඒ ටික තේරුම් ගත්තේ නැතුනොත් මේක කරන්න බෑ. ඔය බය ඇති වෙලා තියෙන්නේ ඒකයි. මිනිස්සු තුල. තනිකම තියෙන්නේ ඒකයි. ඔහු දන්නේ ජීවිතේ සාගරයක් කියලා. මේකේ සැනසීම, සතුට, ආදරේ ඉමක් කොනක් නැහැ. අපිට කියන්න බෑ. හරියට අපිට කවදාවත් මුහුදේ අවසානය අපිට පේන්නේ නැහැ. අපිට ජීවිතයේ අවසානය පේන්නේ නැහැ. අපිට ජීවිතයේ අවසානයේ මරණයකින් අවසන් කරන්න බෑ. අපි ඒකත් බෝධලයක් මරණය කියන්නේ. අර විවාහය වගේම. අර පවුල වගේම. අර ප්‍රශ්න වගේම. අපිට ජීවිතේ කෙලවරක් නැහැ, ඉමක් කොනක් නැහැ. ජීවිතය කියන සාගරේ. මේක හැම තැනම පැතිරලා තියෙන්නේ. ඒ දේවල් තේරුම් ගත්තේ නැති වුණොත් මේ ජීවිතේ කිසිම වැඩ කරන්නේ නැති ජීවිතයක් බවට පත් වෙනවා. මහා වටින ජීවිතයක්. ඒක තමයි මං කිව්වේ අර අත්දැකීම් කියන ගංගා ටික එන්න ඕන. අත්දැකීම් ලබනකොට හරේ මෙහෙ වැදිලා කුඩු වෙලා දුක් වෙවි එනකොට ඒ තැම්වල නතර වෙලා අඬනවා. නමුත් ඒක ගලාගෙන බහින්නේ මේ සාගරේ කොටසක් එකක්. ගංගාවේ වතුරයි සාගරයේ වතුරයි කියලා දෙකක් එන්නේ අවසානයේ මුහුදට වැටෙනවා. වෙන් කරන්න පුළුවන්ද? බෑ. අර අත්දැකීම් කියන මා ගඟ කොහේ හරි ගලාගෙන එනවා. ඒක තමයි ජීවිතයේ හැටි. අපි සමහර කාලවල දුක් විඳිනවා. හැබැයි මේ එක දුකක්වත් සදාකාලික දුකක් නෙවෙයි. ඒ කාලේ වෙලාවේ Tamanට දැනෙන හැඟීමක් දැනීමක් විතරමයි. ඒක ඇතිරින් එහාට නෑ. ඒක උනේ තමන්ගේ නොදැනුවත්කම සහ තමන් දාගත්ත ආකල්පමය දුකක්. දැන් මේ වගේනේ හරියට දෙන්නෙක් ඉන්න තැන විහිළුවක් කරාම එක්කෙනෙක්ට කේන්ති යනවා, එක්කෙනෙක්ට hina යනවා. එහෙම උනේ කොහොමද? එක්කෙනෙක්ගේ තුල තියෙන ආකල්ප වලට දුකක් ඇති වුණා මගේ විහිළුවට, එක්කෙනෙක්ගේ තියෙන ආකල්ප වලට hina ගියා. එතකොට දෙකම ඇත්තද? දෙකම බොරු. අපි තමයි මේක සංකීර්ණ කරන් ඉන්නේ. සැලුවෙන් යන්න ඕන තියෙන ගමනක්. මේක සංකීර්ණ කරලා යන්න දෙයක් නැහැ. අත් දෙකේ කිසිම දෙයක් නැහැ. අර වෙනද කියන වගේ අරන් ඇවිල්ලත් නැහැ. අරන් යන්න දෙයක්වත් නැහැ. අරන් ඇවිල්ලම නැහැ කවදාවත්. ගත්තු දේවල් දෙන්න විතරයි තියෙන්නේ. දෙන්න බැරි කම නේ ප්‍රශ්නේ. දෙන්න එකට යන්න කලින් මෙන්න මේ ටික බලන්න බෑ. දෙන්න නම් දෙන එකට නම් පස්සේ හරි බලන්න බලන්න. දෙන එක
සෙට් එක දෙන්න බැරුව කට්ටියක් කන්න එක තැනක මෙතන මාර ප්‍රස්්ිකෙන හෝදව කැල්ල කියල කියන්නේ කට්ටියක් බයට දුක්කෙනවා අනි මිනිස්සු කියන දේවල්ට දුක්කෙනවා විරහාව කියන තේට දුක්කෙනවා එතකොට ජීවිතය ඇතුළේ නොයකු සමහරු ජීවිතය එපා වෙලා දුක්කෙනවා තව සමහරු ජීවිතය තව ලෝකකට යන්න දුක්කෙනවා සමහරු මේක වැඩ නෑ කියන තැන දුක්කෙන බලන්න මේ එකම කෑල්ල එකම දෙක එක්කෙනා ගන්න විදිය දැන් මම කියනවා මේක සෑහලු යන්න කියලා මේක සංකීර්ණ නෑ කියලා බලන්න එක එක්කෙනා ගන්න විදිය මේක නමුත් මේ එකක්වත් නෙවෙයි ජීවිතේ Tamanට දැනෙන දෙයක් තියෙනවා මේ දේවල් කියනකොට මීට අවුරුදු 10කට 15කට කලින් ඇඬුවනම් තැවුනනම් මොන හරි ප්‍රශ්නයක් උදෙසා මේ ජීවිතේ කවුරු හරි කෙනෙක් මේ වෙලාවේ ඒ දුක පීඩනය තියෙනවා නෑ මීට අවුරුදු 5කට 6කට කලින් කෙනෙක් පැලෙන්න කෙනෙකුට ආදරය කළා මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා අවුරුදු 10කට විතර කලින් ඒ කෙනාට දැන් වෙන බිරිඳක් හෝ පෙම්වතියක් එක දරුවොත් නැද්ද ඒ තැනදී විතරයි ඒක අදාළ වෙලා තියෙන්නේ හැබැයි එතෙන්දී අවංක වීම වැදගත් අන්න ඒකයි මෙතන තියෙන වැදගත්කම ඒක ඉවර වෙනවා ඒ සිද්ධි ජාමයක් මේක යන ඇත්තටම ගෝ මේක අපි කරන්නේ වියදම් කරලා ප්‍රශ්න ටික හදාගන්න එක විතරමයි හරියට කෙනෙක් සිහි බුද්ධියෙන් ඉඳගෙන කල්පනා කරලා බැලුවොත් ජීවිතය ඇතුලේ තමන් මොනවද කරලා තියෙන්නේ කියලා හදාගෙන විතරයි. තමන් වියදම් කළා. මුදල් වලින් ගෝ මානසිකව. ප්‍රශ්න ටික හදාගෙන උදේ ඉඳන් රැ වෙනකන් ඒ ප්‍රශ්න ටික නැති කරගන්න තව ක්‍රමයක් හොයනවා. ඉතින් ජීවිතේ සංකීර්ණ කරගන්න කැමති නම් කරගන්න පුළුවන්. සංකීර්ණ කරගන්න ඕනේ නැත්නම් සැහැල්ලුවෙන් යන්න පුළුවන් ජීවිතේ. ඉතින් ඕක ඇතුලේ තමන් කැමති නම් බය වෙන්න පුළුවන්. මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන මංගුවේ අර මිනිස්සු දාපු කුණු. ඒක තේරුම් ගන්න ඕන. බය වෙන්නේ මොකටද? මං අහන්නේ බය වෙන්නේ මොකටද තමන්? තමන් වැරද්දක් හිරිහැරයක් කරන්නේ නැත්තම් බය වෙලා තියෙන තමන්ටමයි. තමන් උදේ ඉඳන් රෑ වෙනකන් යම් සිද්ධියකට තමන් කවුරු හරි කියපු දෙයකට හිත ඇවුලකට තමන් අඬලා වැළපිලා ඉන්නව නම් තමන්ට තමන්ගේ ඇතුලේ ඩැමේජ් එකක් තියෙනව නම් ඒ ඩැමේජ් එක තමන්ගේ ඇතුලේ නම් තියෙන්නේ ඒ ඩැමේජ් එකට අඬන්නේ තමන් නම් ප්‍රශ්නේ තියෙන්නේ තමන් ළඟ. ඒ ප්‍රශ්නේ හොයලා බලන්න. හොයලා බලලා මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. මොකද ප්‍රශ්නය තමන් ළඟ තියාගෙන අඬනවා කියන්නේ මිනිස්සු දන්නේ නැතුණාට කණ්ණාඩියක් ඉස්සරහා ඉඳගෙන කණ්ණාඩිය දිහා බලාගෙන අඬනවා වගේ වැඩක්. තමන් එක්කම අඬනවා තමන්ටම තමන් බය වෙලා තමන්ටම තමන් හොල්මන් වෙලා හොල්මන් ලෝකයක් ඇතුලේ තමන් බය වෙලා සම්පූර්ණව. ඇත්තටම හොල්මන් තියෙන්නේ අර කියන කනත්තවල් ළඟ නෙමෙයි. හොල්මන් ඉන්නේ තමන් තුල. තමන් බය වෙලා තියෙන්නේ හොල්මන් වලට වෙන ලෝකෙක ඉන්න හොල්මන් වලට නෙවෙයි. තමන්ගේම ලෝකේ තමන්ම හොල්මන් කරනවා. වෙලාවකදී හරි යනවා මෙහි යනවා බලන්නකො දැන් මෙතන ඉඳගෙන හොල්මන් නෙවෙයිද මම මේ කියන කතාව වලට මෙතන ඉඳගෙන දැන් යන කපාරට කොහේ හරි ලංකාවේ හරි පිට රටක හරි නැත්තම් පරණ ආදර කතාවක් ඇතුලේ කොහේ හරි ගිහිලා ජීවත් වෙනවා හොල්මන් නෙවෙයිද ඊට පස්සේ ඉස්සරහා ලෝකෙත් ගිහිලා හදනවා මෙහෙම කියලා ඊට මේ ලෝකෙ මෙතනත් ඉඳගෙන හදනවා දැන් මේ හොල්මන් නෙවෙයිද ඔක්කොම අපි හොල්මන් වෙලා ඉන්නේ ඇත්තටම මේක හරියට බැලුවොත් හොල්මන් බදාගන්න ලෝකයක්. හරිද? හරියට බැලුවොත් හොල්මන් වෙනවා මේ කතාව. හරියට තමන්ගේ ඇතුලේ මේක විමසුවොත් තමනුත් හොල්මන් වෙන කතාවක් මේක ඇතුලේ තියෙනවා. ජීවිතේ මතක තියාගන්න එකම කාරණාවක් අවසාන වශයෙන් මම කියන්න කැමතියි. කවදාවත් කනට ඇහිච්ච නැති වචනයක්. ඇහෙනකම් මේ ජීවිතේ යන්න. ඇහිච්ච වචන හැමදාම අහගෙන තමන් කුණු වෙන්න යන්න එපා. ඒ කියන්නේ තමන් අලුත් වෙන්නේ තමන් ඇහිච්ච නැති දෙයක්, දැක්කේ නැති දෙයක්. ඒ කියන්නේ තමන්ට තමන් අභිභවා ගිහපු දෙයක්, තමන්ට හිතා ගන්න බැරි දෙයක් හම් වෙනකම්. තමන්ට ඇහිච්ච නැති දෙයක් ජීවිතේ දරා ගන්න බැරි කතාවක්. තමන්ට තමන්ගේ නිරෝධ පේන කතාවක්. අන්නේ කතාව තමන්ට ඇහෙනකම් තමන් අවංක වෙලා තමන්ගේ ජීවිතේ තියෙන අඩුපාඩු වෙනස් කරගෙන යන්න ඒ කතාව ඇහෙන දාට ඇහෙන්න තියෙනවනම් ඇහි ඒ තැනට අපිපත් වෙන්න ඕන. ඒ ඇහෙන්නේ තමන් තුලමයි. තමන් අර හොල්මන් ලෝකෙන් නිදහස් වෙනවා. හොල්මන් එක්ක තවත් හොල්මන් කරන්නේ හරියට හොල්මන් වෙන්නේ තමන්ගේ තුල හරියට සුද්ධ කර දාට සුද්ධ කරන්න පටන් ගත්ත දාට
තමන්ගේ ලෝකෙ හොල්මන් වෙලා තියෙයි. සියලු දෙනාට ජය වේවා.